නලයක් යනවා. මට මේ නලය මෙන්න මෙතනින් තව නලයක් හදා ගන්න ඕන. මොකද හදාගන්නේ? මේ නල දෙක කපනවා T සංදියක් ගහනවා. T සංදියක් ගහලා මෙතනින් නලයක් ගන්නවා එළියට. T ජොයින්ට් එක කියන්නේ ඕකට ළමයි. හරිද? ඔන්න ළමයි T ජොයින්ට් එක. මුලින්ම ළමයි නල දෙක කපා ගන්නවා. මෙන්න නල දෙකක් තියෙනවා. මේ නල දෙක දැන් ඔයාලට S ලෝන් දාලා අලවන්න ඕන. නල කොටස් දෙක. හරිද? එකක විස්කම්බේ ළමයි පොඩි අනිත් එකේ විස්කම්බේ පොඩ්ඩක් ලොකුයි. දැන් ඔයාලා ළමයි මේ නල දෙක අලව ගන්න යන්නේ. කොහොමද කරන්න ඕනද දැන් මුලින්ම? ළමයි ඔයා මුලින්ම වැලි කඩදාසියක් අරගෙන මෙන්න මේ පෘෂ්ඨ දෙක හොඳට පිරිමදින්න ඕන. මේ පෘෂ්ඨ දෙකම රළු කර ගන්න ඕන. රළු කර ගන්න ඕන. හරිද? ඊට පස්සේ ළමයි මොකද කරන්න ඕන ඔයා? ඊට පස්සේ ළමයි ඔයා ළමයි මේකේ බාහිර පෘෂ්ඨය නේ රළු කරන්න ඕන. මේකේ අභ්‍යන්තර පෘෂ්ඨයයි මේකේ ඇතුළේ ළමයි දාන්නේ. මේකේ අභ්‍යන්තර පෘෂ්ඨ ළමයි ඔයා වැලි කඩදාසියෙන් පොඩ්ඩක් පිරිමදින්න ඕන. පිරිමැදලා ළමයි හොඳට පියේ රොළු ටික ළමයි පිය දාලා අරින්න ඕන. ඇරලා ඔයා ළමයි මේ බටේ වටේට ළමයි ගම් ගන්න ඕන. ස්ලෝන් ගම්. මේ බටේ ඇතුල් පැත්තේ ළමයි ගම් ගන්න ඕනේ ස්ලෝන් ගම්. හරිද? ගාලා ළමයි මේ බට දෙක එකිනෙකට ඇතුල් කරන්න තියෙන්නේ. මේ බටේ ඇතුල් කරනවා ළමයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙන්න ළමයි ඇතුල් කරාට පස්සේ ඔන්න ළමයි ඇතුල් කරාට පස්සේ හරිද? එලා මේක පොඩ්ඩක් සවි වෙන්න පොඩි කාලයක් තියෙන්න ඕනේ. එකපාරටම වතුර එන්නේ දැන් මේ නල මාර්ගේ වතුර යනවා නම් වතුර නවත්තලා තමයි මේ වැඩේ කරන්න ඕන. වතුර යන එක නවත්තලා කරන්න ඕන. මේ ඔයා බොන්ඩ් එක හැදුවට පස්සේ තමයි අඩුම තරමේ පැය භාගයක් යනකම් වතුර අරින්න හොඳ නැහැ. හරිද? ඊට පස්සේ දාගන්න ළමයි හිස්තන්ට දාගන්න. ළමයි ඔය බ්‍රිතාන්‍ය පිරිවිතර BS 43 46 3 කොටස අනුව ද්‍රාවීය සිමෙන්ති නිපදවා ඇත කියන එක ළමයි හයිලයිට් කරගන්න එක. ඒක සම්මතයන් ළමයි. ඒ කියන්නේ ස්ලෝන් ගම් ළමයි ඒ කියන සම්මතයන් තමයි නිපදවන්න ඕන කියලා ඔය කියන්නේ. ස්ලෝන් ගම් ඔය කියන සම්මතයන් ළමයි නිපදවනවා. ළමයි ස්ලෝන් ගම් කුප්පිය දැකලා තියෙනව නේද? ඒක කඩේ තියෙනවා ළමයි. රුපියල් 150යි 200යි පොඩි ගානක් කහ පාට කුප්පිය. ඔය දැකලා තියෙන්නේ. ළමයි ස්ලෝන් ගම් වගේක් ඇහැට යන්න හොඳ නැහැ. හරිද? ඇහැට යන එක ඇහි ළමයි හොඳ නැහැ පටක වලට. හරි ළමයි. එන්න ළමයි ලියන්න මුලින්ම ප්‍රථමයෙන් නල දෙකේ ඊට පස්සේ ළමයි නැම්මයි වැලමිට නැම්මයි ඊටාම දෙයක් නැහැ. මේ දෙක ළමයි මේ දෙක සම්බන්ධ කරලා ප්‍රශ්න අහලා තියෙනවා එක්සෑම් එකට. නැම්මයි වැලමිට නැම්මයි. ඒ තුලමයි ওই දෙක වෙනස්නේ. වැලමිට නැම්ම කියලා ළමයි අංශක 90ක එක්කෙනෙක්. නැම්ම කියන්නේ අංශක 90ක කෙනෙක් නෙවෙයි. ඒකව මතකෙන් ලේසි නමයි. වැලමිට නැම්ම තියෙන්නේ කොහොමද? අංශක 90ක් නේ ළමයි. නිකන් නැම්ම අංශක 90 නෙවෙයි කියලා මතක තියාගන්න. ළමයි හයිලයිට් කරගන්න නැම්ම නල මගක් වක්‍රාකාර කෝණික දිශාවකට හැරවීම සඳහා නැමි භාවිතා කළ හැකිය. නැමි භාවිතා කළ හැකිය. ඊට පස්සේ ලියනවා ඊට පස්සේ හයිලයිට් කරගන්න. විවිධ කෝණයන්ගෙන් නල හැරවීමට සඳහා අවශ්‍ය වන නැමි නිපදවා ඇත. ඊපස්සේ ළමයි නල අල්ලුව. නල අල්ලුව මොකටද පාවිච්චි කරන්නේ? නල අල්ලුව පාවිච්චි කරන්නේ මේ නලයක් ඔයාලට බිත්තියකට එම් සවි කරන්න ඕන නම් මේ යන නලේ මේ නලේට ළමයි නල අල්ලුවක් තියලා ළමයි ඇණයක් දානවා. ඇණයක් බිත්තිය විදලා බිත්තියට මිටින් ගහලා ඇණ දෙකක් ගහනවා ළමයි. බිත්තියට නලයක් සවි කිරීම සඳහා නල අල්ලුව පාවිච්චි කරනවා. ඒක හයිලයිට් කරනවා ළමයි. නලයක් කිසියම් පෘෂ්ඨයක් බිත්තියක් ලීයක් මත සවි කර ගැනීම සඳහා ක්ලිපයක් ලෙස නල අල්ලුව භාවිතා කළ හැකිය. ක්ලිපයක් ලෙස නල අල්ලුව භාවිතා කළ හැකිය.